බලන්න යන්නේ ලංකාවේ ග්‍රැෆික් කාඩ්. අද අපි බලන්න යන්නේ VGA කාඩ් වලට පතාගෙන ඔතාගෙන යන ලෙඩ මොනවද කියලා. පතාගෙන ඔතාගෙන ලෙඩ මොනවද කියලා තමයි බලන්නේ. ග්‍රැෆික් කාඩ් එකක් පාවිච්චි කරනවා නම් විශේෂම යූස් එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් මේ ලෙඩ එන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ වගේ ලෙඩක් ආව මොනවද ගන්න ඕනේ සොලියුෂන්? ඉතින් රිපෙයාර් එකකට ගෙනියන්න කලින් අපිට මේක ගොඩ දා ගන්න පුළුවන් ක්‍රම මොනවද? ඉතින් ඕක ගැන තමයි අපි වීඩියෝ කතා කරන්නේ. ඉතින් මගේ නම පසිදු. මෙතනදී වීඩියෝ බලන්න ඉතින් කට්ටිය. රයිට්. ඉතින් මේ කවුරුද මේ වීඩියෝ එක වැදගත් වෙන කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ යාළුවෙක්ටත් මේ වීඩියෝ බලන කලින් මේක ෂෙයා කරලා ඉන්න මතක් කරගන්න. මේ වගේ තමයි මේ වීඩියෝ එක ලයික් එකක් දාලා බලන්න පටන් ගන්න. රයිට්. ඉතින් අපි බලමු ග්‍රැෆික් කාඩ් වලට මොනවද වෙන ලෙඩ කියන්නේ කියලා. ගයිස් ඉතින් ඔයා දන්නවා VGA කාඩ්. එහෙනම් ග්‍රැෆික් කාඩ් ගත්තම සාමාන්‍යයෙන් අපිට බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන්, යූස් කරන්න පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් ගත්තොත් 90%ක්ම ලෙඩ එන්නේ නැහැ. ඒකින් කියන්නේ ඉතින් 10% ලෙඩ එනවා කියලා. සාමාන්‍යයෙන් ඉතින් කරුමක්කාර ලෙඩ තියෙනවා. ඉතින් එහෙම එනවා. නැතුව ඉතින් ඒකට වෙනස තියෙන්නේ. එහෙම ලෙඩක් ආව මේ කාඩ් වල වොරන්ටි තියෙන හින්දා අපිට මාරු කරගන්න පුළුවන්. හැබැයි යූස් කාඩ් එකක් ගත්තොත් අපිට ගොඩක්ලාට මේකට හම්බෙන්නේ 3 months වගේ වොරන්ටි එකක්. එතකොට 3 months වගේ වොරන්ටි එකක් ගත්තාම මේ මාස 3 ඇතුළත මේ කාඩ් එක හොඳට performance කරලා බලන්න ඕනේ. මේ කාඩ් එකේ මොනවද සැඟවිලා තියෙන කුසලතා එහෙනම් දක්ෂතාවය නෙමෙයි සැඟවිලා තියෙන ලෙඩ මොනවද කියලා. ඉතින් මේ වගේ හැංගිලා තියෙන ලෙඩක් හොයාගෙන එහෙම නැත්නම් මේවා එකක් එනවා නම් අපි කොහොමද මේ වගේ ඒවා එන්නේ නැති කාර්ස් තෝරලා ගන්න බෑ නේද? සාමාන්‍යයෙන් දැනගන්න අපි එක එක දේ වාහන ගත්තත් එහෙම වාහන වලටත් අර එන ලෙඩ තියෙනවා. CD100 එකක් එහෙම ගත්තොත් එහෙම ඔය කාබ්යුලේටර් අවුලක් තියෙනවා. නේද? කාබ් එකේ චූටි තෙල් අවුලක් තියෙනවා. ඒ වගේ තමයි සමහර බයිසිකල් වල එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට ගත්තොත් එහෙම වැගන් ඊට පස්සේ ගත්තොත් එහෙම ඇක්කෝ ඒ වගේ එක කාර්ස් වල එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ තමයි PC වල තියෙන පාර්ට්ස් වල රීකන්ඩිෂන් ගන්නකොට ඔය වගේ පරිවලි අවුල් තියෙනවා. ඉතින් ඒ වගේ අවුලක් එන්නේ නැති වෙන විදිහට කොහොමද කාඩ් එකක් ගන්න නිසා එන ලෙඩ මොනවද කියලා මුලින්ම බලමු. මුලින්ම පළවෙනි කාඩ් එක තමයි අපි හැමෝම දන්නේ GTX 660. GTX 660ට එන්න පුළුවන් ලෙඩ මොනවද? මම දන්න තරමින් GTX 660ට ඇත්තටම කිව්වොත් ලෙඩ ටිකක් අඩු කාඩ් එකක්. ලෙඩ අඩුයි. ඒ වගේම තමයි කාඩ් එක ගොඩක් වෙලාවට ආවොත් එන්නේ driver issues. ඒ කියන්නේ driver install කාඩ් install වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ issues තමයි එන්නේ. ඒ වගේ issue එකක් ආවොත් ඔයාලට ඒක තනියෙන් කරගන්න බෑ. ඉතින් ඔයාලට පුළුවන් රිපෙයාර් ටෙක්නීෂියන් කෙනෙක් ගාවට ගිහලා ඒක ගොඩ දාගන්න. මම මොකද කියන්නේ මේක මේක කිව්වොත් මේක මෙහෙමයි කරන්න කියලා ගොඩක් කට්ටිය මේ වැඩේ කරලා ගොඩ දාගන්න පුළුවන් කාඩ් එකක් තිබ්බත් ඒකත් කඩා ගන්නවා. ඒකයි මම එහෙම නොකිව්වේ. නැත්නම් මේක හදන විදියක් තියෙනවා ලේසි විදියක්. රයිට්. GTX 660ට සාමාන්‍ය මට්ටමකින් වැඩිපුර හම්බෙන ලෙඩ තමයි ඔය drivers install වෙන issue එක GTX 660. අපි ඊළඟ කාඩ් එකේ ගමු GTX 760 කාඩ් එක. දැන් මේ දවස්වල යූස් මාකට් එකේ තියෙන කාඩ් එකන්නේ. බැරි වෙලාවත් ගන්න හොඳ කාඩ් එකක් තමයි GTX 760 කියන්නේ. මම එහෙම කියන එක හේතුවක් තමයි පළවෙනි දේ තමයි මේ කාඩ් එක තරම් ලෙඩ එන කාඩ් එක. ඒ කියන්නේ නිතරම කැඩෙන කාඩ් එක. මම ඇත්තටම අහලා නැති තරම්. මොකද රිපෙයාරින් ෂොප් එකකට ගියත් රිපෙයාර් කරන යාළුවෙක් ගැන කතා කරත් ඌගා වැඩිපුරම හදන්න තියෙන කාඩ්ස් වලින් සෙට් එක තමයි GTX 760 කියන්නේ. අපි ගත්තොත් GTX 760 න එරර්ස් මොනවද? සාමාන්‍ය GTX 760 න පළවෙනි එරර් එක තමයි අපි හැමෝම දන්න driver issue එක. drivers install කරන්න බැරි එක. ඊට පස්සේ අනිත් එක තමයි ගේම් ගහද්දි එහෙම අර ස්ක්‍රීන් එක ග්ලිච් වෙන්නේ. අර ඉරි යන්නේ කොටු කොටු යන එක. ආර්ටිෆැක්ට් එරර්ස් ගොඩක් එනවා GTX 760 කාඩ් එකට. ඊට අමතරව ඉතින් ඔය කාඩ් එකේ තව අවුලක් එනවා heating issues. ඉතින් heating issues ටික තමයි වැඩිපුරම එන්නේ GTX 760 කාඩ් එකට. සහ ඉතින් power case උත් එනවා නැත්තේ නැහැ. ඉතින් වැඩිපුරම රිපෙයාර් වලට යන කාඩ් එක තමයි GTX 760 කියන්නේ. ඉතින් මම හයි රෙකමන්ඩ් කරන යූස් කාඩ් එක ගන්න 760ට යන්න එපා කියලා. රයිට්. 960 2GB. ඇත්තටම කිව්වොත් ටිකක් ලෙඩ මට්ටමින් අඩු. නමුත් ආවත් ගොඩක් වෙලාවට එන්නේ no display error එක තමයි වැඩිපුරම එන්නේ. ඉතින් ඒ වෙලාවට නැති රිපෙයාර් කරන්න වෙනවා නේද? no display error එක එනවා. ඊට අමතරව drivers issue නම් සාමාන්‍යයෙන් නැති තරම් ගොඩක් වෙලාවට. ඊට අමතරව ඉතින් එනවා power අවුල් වෙනවා. ඒ කියන්නේ power ගන්නේ නැහැ කාඩ් එකට. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒවා රිපෙයාර් කරලා තමයි හදන්න වෙන්නේ. 960ත් overall යූස් මාකට් එකේ ලෙඩ අතින් ගත්තොත් ලෙඩ අඩු කාඩ් එක කියලා කියන්න පුළුවන්. 970 970ට ඇත්තටම 970ට ලෙඩ එන්නේ නැති තරම්. හැබැයි 970ට ලෙඩ ගෙන්න ගන්න ලංකාවේ පාවිච්චි කරන කට්ටිය. ඒකට එක හේතුව තමයි මේ කාඩ් එක හයි එන්ඩ් කාඩ් එකනේ. මොකද 7 සීරීස් කාඩ් එකක් හින්දා
ගොඩක් කට්ටිය මේ කාඩ් එකට අඩු පවර් එකක් දෙන්න යනවා. අනිත් එක තමයි කාඩ් එක සර්විස් කරන්න ආසාවට. කාඩ් සර්විස් කරේ නැත්නම් මොකද වෙන්නේ? ඔක්සයිඩ් බැඳිලා ඔයාලගේ සර්කිට් ඩැමේජ් වෙනවා. ඉතින් එහෙම වුණාම ඔයාලට කාඩ් එක ගොඩක් කල් පාවිච්චි කරන්න බැරි වෙනවා. එහෙම වුණාට පස්සේ මුලින්ම වෙන ලෙඩේ තමයි ආට් ෆැක්ටර්ස් ටික මුලින්ම පටන් ගන්නවා. මොකද අපේ ග්‍රැෆික් කාඩේ චිප් එකේ එහෙම නිතරම මෙල් ෆන්ක්ෂන්ස් වෙලා දූවිල්ල නම් මනම් ගිහිල්ලා පුදුුණාට පස්සේ ආට් ෆැක්ටර්ස් එරර්ස් වලින් ආපු කාඩ් එක නෝ ඩිස්ප්ලේ ගිහිල්ලා ඊට පස්සේ ආයි රිපෙයාර් කරන්න වෙනවා. ඉතින් 970 ලෙඩෙන්නේ නැහැ. හැබැයි මේක ලෙඩෙන්නේ නැතත් මේ කාඩ් එක හොඳට සර්විස් කරලා පාවිච්චි කරොත් ලෙඩ නැතුව පාවිච්චි කරන්න පුළුවන් කාඩ් එක. ඊළඟ කාඩ් එක GTS 1050 2GB. මේකට එන එක තමයි no display අවුල. හැම වෙලාවෙම ගොඩක් කරේ 1050 2GB 1050 Ti 4GB වල ලොකු වෙලෙ තමයි no display. no display අවුල ඊට අමතරව art factors උත් එන්නදී තරම් තියෙනවා. නමුත් overall repair පැත්තෙන් ටික අඩු කාඩ් එකක් වැඩි තියනවා නැත්තේ ඈ. repairs ටික අඩු කාඩ් එකක්. එමුණට ඉතින් ඔයාලට කාලය හොඳට පාවිච්චි කරන්න පුළුවන් කාඩ් එකක්. ඒ වගේම තමයි heat එක heating issues නිතරම එනවා. මොකද මේ කාඩ් එක overheat වෙන heat වෙනවා වැඩි. ඒක නිසා පුළුවන් තරම් මේ කාඩ් එකේ thermal paste මාරු කරලා cooling පැත්ත ගැන හිතුවොත් මේ කාඩ් එක ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ තාල් දෙක තමයි 1000 3GB සහ 1000 6GB ලෙඩ ගොඩක කාඩ් එකක් කියන්නත් පුළුවන්. පාවිච්චි කරොත් හොඳට පාවිච්චි කරොත් හොඳට පාවිච්චි කරන්න පුළුවන් බැරි නැහැ. හැබැයි ආසාවට සර්විස් එහෙම කරන්න නැත්නම් ලෙඩ වලටම ඔරොත්තු දෙන කාඩ් එකක් එහෙම නෙමෙයි. සර්විස් කරන්න අනිවාර්යයෙන්ම නැත්නම් මේ කාඩ් ලෙඩ වෙන මේ 1000 6GB වගේ කාඩ් 3GB වගේ කාඩ් වල නිතරම නවුල් තමයි ඩිස්ප්ලේ එන්නේ නැතුව යනවා. ඊට පස්සේ ඩ්‍රයිවර්ස් ඉෂුව නැති තරම් ගොඩක් මාවුත් එන්නේ. ඉතින් ඩිස්ප්ලේ එන්නේ නැතුව යනවා. ඊට අමතරව no display අවුල. ඊට පස්සේ තමයි මොකද්ද කාඩ් එක ඔන් වෙන්නේ නැහැ ෆෑන් කරගෙන ඉඳි කේස් එක එනවා. ඉතින් ඒ කාඩ් ඒව තමයි අවුල්. ඔක්කොටම හේතුව තමයි ඉතින් ඔයාලා කාඩ් සර්විස් කරන්න නැති එක. ඊට පස්සේ GTS 1070 overheating issues ඔය ටික ඔය විදිහට වෙනවා. ඕවා තමයි සාමාන්‍ය GTS කාඩ් වල එන අවුල් ටික. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා RTS අවුල් ටික. මොකද වීඩියෝ ගොඩාක් දිග වුණොත් ඔයාලට බෝරින් වෙනවා. ඉතින් මේවායේ මිස් කරගෙන කොහොමද කාඩ් එක පාවිච්චි කරන්නේ? මුලින්ම දේ තමයි කාඩ් එක සර්විස් කරන එක. ඒ වගේම තමයි කාඩ් එකක් ගන්න කලින් චෙක් කරලා බලලා කාඩ් එකක් ගන්න එක. ගොඩක් කට්ටිය කාඩ්ස් ගන්න කලින් චෙක් කරන්නේ නැහැ. නිකන් දැක ගම අරා වව් හරි ගේම් එක ගිහ වැඩ කරා කාඩ් එක මරු. එහෙම නෙමෙයි කාඩ් චෙක් කරන්නේ. ඉතින් ඔයාලට වීඩියෝ කාඩ් එක චෙක් කරන වීඩියෝ එක ඕනනම් කියන්න මම ඊළඟ ගේන ග්‍රැෆික් කාඩ් එක චෙක් කරන්න කියලා. ඉතින් ග්‍රැෆික් කාඩ් එක ගන්න කලින් චෙක් කරලා බලලා ගන්න. මොකද ඔයා ගෙවන කාඩ් එක වටිනාකමක් තියෙන්න ඕන නිසා. රයිට්. ඕවා තමයි ඉතින් ග්‍රැෆික් කාඩ් එක ගන්න කලින් බලන්න ඕනේ දේවල්. ඒ වගේම තමයි ග්‍රැෆික් කාඩ් එක කරගෙන ඔය වගේ PC එක විශේෂයෙන්ම ඔයගේ PC එක සහ ඔයගේ මේන් පවර් ලයින් එක අතර UPS එකක් තියාගන්න පුළුවන් නම් හොඳයි. මොකද එතකොට ඔයාලට බලන්න පුළුවන් කරන්ට් එක ඩ්‍රොප් වෙනවා නම් ඔයගේ UPS එක කෑ ගහනවා. ඒක නිසා එහෙම නැතුව හොඳ පවර් රේන්ජ් එකක් ඔයගේ PC එකට එනවා නම් මේ ග්‍රැෆික් කාඩ් මදර්බෝඩ් එකේ පාවිච්චි කරන්න පුළුවන්. අපි නම් ඊළඟ වීඩියෝ සෙට් එකම ඉක්මනට කොහොමද ග්‍රැෆික් කාඩ් එක චෙක් කරලා බලලා ගන්න කියලා 2026ට